ඔන්න ගෙනාවා වින්චෙස්ටර් ව්ලොග් එක. ඔක්කොටම කලින් ගිහිල්ලා කෞෂිබෙල් YouTube channel එක subscribe කරලා හැම ඉන්නකෝ. ඔන්න ඉතින් ජනවාරි 5 වෙනි සඳුදා උදා වුණා. කලින් දවසේ හොටෙල් එකට එනකොට ගොඩක් රෑ වුණානේ. ගර්න්සි ඉඳලා වින්චෙස්ටර් බලාගෙන කොටස තියෙන්නේ කෞෂිබෙල් Facebook සහ TikTok pages වල. ඒක මිනි vlog එකක් විදිහට තමයි මම share කරේ. මං හිතනවා හැබැයි මේක බලන ගොඩක් කට්ටිය මුලින්ම මිනි vlog එක බලලා එන්න ඇත්ත කියලා. ඉතින් ඔන්න අද ඉඳලා දවස් 5ක් මම වින්චෙස්ටර් වල ඉන්නවා. මේක ඇවිදින්න බලාගෙන ආපු ගමනක් නෙමෙයි ළමයි. ඉතින් මට හම්බුණු පොඩි වෙලාවල් වලදී වින්චෙස්ටර් බලන්න ගිය අවස්ථා තමයි මේ vlog එකේදී ඔයාලත් එක්ක share කරගන්නේ. ඔන්න ඉතින් මූණ එහෙම හොදගෙන මම වතුර එකක් තියාගත්තා කෝපි එකක් බොන්න කියලා. වතුර එක රත් වෙනකන් මම ගියා එළිය මොන වගේද කියලා බලන්න. එතකොට තමයි මගේ ඇස් දෙක අදහා ගන්න බැරි වුණේ ළමයි. හරියට නිකන් චිත්‍රයක් වගේ. මේ තමයි මම මගේ ජීවිතේ ප්‍රථම වතාවට සජීවීව හිම දකින අවස්ථාව. මට ඒ දැනුණු සතුට කියා නිම කළ නොහැකි. ඊට පස්සේ මට පුදුම හදිසියක් ආවේ ඉක්මනට ලෑස්ති වෙලා හිම බලන්න යන්න. ඉතින් මම ටක් ගාලා මගේ කෝපි එකත් හදාගත්තා. රස්නේ පිටින් බොන්න බෑනේ. ඉතින් ඒක නිවෙන අතරේ මම ලෑස්ති වුණා. මට ලොකු වෙලාවක් තිබුණේ නැතත් ඉක්මනටම ඇඳත් චුට්ටක් අස් කරගත්තා. මොකද මොනව නැතත් හවසට ආයේ රූම් එකට එනකොට ඇඳ ලස්සනට තියෙන්න ඕනේ. එතකොට තමයි ආය ෆ්‍රෙෂ් පිට නිදා ගන්න පුළුවන්. කොච්චර හදිසි වුණත් මේකප් එක නම් නොදා එළියට බහින්න බෑ ළමයි. පිළිවෙලකට ඉන්න එපැයි. ඇත්තම කිව්වොත් මෙහෙ හිටපු දවස් 3-4ේදී මම ඉක්මනට මේකප් එකක් දාගන්න පුරුදු වුණා. ඉතින් ඔන්න සිම්පල් මේකප් එකකුත් දාගෙන කොණ්ඩෙත් පීරගත්තට පස්සේ පොඩි මනුස්ස පාටක් ආවා. දැන් ඉතින් ඉක්මනටම කෝපි එක බීලා අපි පිටත් වෙමු. ලෝකයේ කොතනක සිටියත් මේ තමයි මගේ උදැසන ආහාර වේල. මේක මම ගර්න්සි වල ඉඳලා අරගෙන ආවේ. ඔව් මේ වොෆල් එක ගැන තමයි කියන්නේ. ඉතින් ඒකත් කාලා බඩ චුට්ටක් පිරුණාට පස්සේ තමයි ළමයි සපත්තු දාගත්තේ. දැන් තියෙන්නේ එළියේ තියෙන සීතලට මූණ දෙන්න ලෑස්ති වෙන එක. මුලින්ම තියෙන්නේ මේ සලුව පෙරවා ගැනීමයි. මම ඇත්තටම මෙච්චර කාලෙකට මේ වගේ සලු පාලියක් කරලා නැහැ. මගේ හොඳම යාළුවෙක්ගෙන් ලැබුණු උපදෙස් අනුව තමයි මම මේකත් ගත්තේ. ඇත්තටම එයා එක කියපු එක හොඳට ගියා. ඒක උඩින් ජැකට් එකක් දාගත්තම ෂැප තමයි ඉතින්. හදිසියෙ ගිහින් ගත්තට ඔක්කොම ටික මැච් වෙනවා කියලා මට මේ වෙලාවේදී තමයි හිතුනේ. එහෙනම් අපි යමු හිම බලන්න. ඔන්න ළමයි හොටෙල් එකෙන් එළියට බහිනකොටම හිම වැටිලා තියෙනවා. ඔන්න බලන්නකෝ එක්කෙනෙක් කන්ෆියුස් වුණ පාර එහෙට මෙහෙට පිස්සෙක් වගේ ඇවිද හිටියා. මෙහෙමයි ඉතින් අර හිම සෙල්ලම් කරන්න තරම් ලොකු තට්ටුවක් නං නෑ. ඒත් ඉතින් ජීවිතේ ප්‍රථම වතාවට හිම දකින්න කෙනෙක්ට මේකත් ඇති. ඉතින් පිස්සෙක් වගේ මේ විදියට එහෙට මෙහෙට ඇවිද ඉන්නකොට තමයි මට හිතුනේ මගේ රූම් එකට පේන වීව් එක තියෙන තැනට ගිහින් බලන්න. මට වැඩට යන්න තියෙන නිසා පොඩි වෙලාවක් තමයි තිබුණේ හිම බලන්න. කොහොම හරි මම පොට් එක හොයාගත්තා. මෙතන තමයි මගේ රූම් එකට පෙනුනේ. බලන්නකෝ ඉතින් එක්කෙනෙක්ගේ මූණේ තියෙන සතුටු නැද්ද ළමයි ඉතින්. ඇත්තම කිව්වොත් මම පුදුම අකමැත්තකින් මේ ගමන ආවේ. ඒත් මේ වෙලාවේදී මට හිතුණා මේක මම එන්න තිබුණම ගමනක් කියලා. ඉතින් මේ හම්බුන චූටි විනාඩි 5-10 ඇතුළත ෆොටෝස් ටිකකුත් ගන්න ඕන නිසා මම vlog එක නැවැත්තුවා. ඔන්න ඉතින් දවල් 12ත් වෙලා ලන්ච් අවර් එකේ මම පොඩ්ඩක් එළියට ආවා. අද දවසේ මට ලොකු ප්ලෑන් එකක් නෑ ළමයි. මොකද ඊයේ රෑනේ ආවේ. ඉතින් මුලින්ම මට මේ ටවුන් එක ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න ඕනේ. කන්න තියෙන තැන්, පාරවල්. ඉතින් මම හිතුවා අද දවස් ඇතුළත මම මෙහෙට පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ කියලා. තව දවස් 3-4ක් තියෙනවානේ. ඒ ටික අපි හොඳ ප්ලෑන් එකකට ගත කරමු. මේ කිව්වත් වගේ මේ හරිම සීතලයි ළමයි. ඉතින් මේ සඳුදා දවස මම ගොඩාම try කරේ මගේ හිත සංසුන් කරගන්න. මොකද මට මේ දවස පුරාම හස්බන්ඩ් මතක් වෙනවා, ගෙදර යන්න හිතෙනවා. හරිම පාළුවක් තනිකමක් දැනුණා. අද කොහොම හරි කරලා හිත හදා ගන්න ඕනේ. ඉතින් කාලේ ඉවර වෙලා ඉතුරු පැය භාගේ මම මේ විදියට තමයි ගත කරේ. ටවුන් එකේ හෙට මෙහෙට ඇවිදලා කෑම ගන්න තියෙන තැන්, හදිසියකට බඩුවක් ගන්න පුළුවන් තැන් එහෙම මතක තියාගත්තා. ඇත්තම කිව්වොත් මේ ටවුන් එකේ නම් නැති දෙයක් නෑ ළමයි. මේ දවස් 5 නම් මදි මට මේ ටවුන් එකේ සැරිසරන්න. කොහොම හරි ඔන්න හවස වැඩ ඇරිලා ගෙදර යන ගමන් මම ටෝස්ටි එකක් ගත්තා. මේක තමයි අද මගේ රෑ කෑම එක. අච්චර හොඳට කන්න තැන් තියෙද්දි අද මට බඩගින්නක් දැනෙන්නෙත් නෑ. ඔය මෙහෙම හිටියට ෆුල් මූඩ් අප්සෙට් ගින් තමයි මේ දවසේ මම හිටියේ. තනියම ගිහලා අර හොටෙල් රූම් එක ඇතුලේ ඉන්න එකයි ඔය වගේ নানা ප්‍රකාර දේවල් දවස පුරාම මගේ ඔළුව ඇතුලේ තිබුණා.
ඔන්න අද තමයි මට හොටෙල් එකේ ලස්සන හරි පේනුනේ. මොකද ඊයේ රෑ කලබලයට කඩා පනින හමුදාව වගේනේ මම හොටෙල් එකට ආවේ. කෙසේ නමුත් දැන් නම් රූම් එකට යන පාර මතකයි මට. ඉතින් මේ හොටෙල් එකත් ටවුන් එකේම තමයි ළමයි තියෙන්නේ. හැම තැනටම විනාඩි 5ක දුර. ලේසි පහසුයි. රෑ වෙන්න සීතල නම් හොඳටම වැඩි වෙනවා. ඔන්න පළවෙනි දවස සාර්ථකයි. යහතින් ආවනේ. ඒ මදයි. දැන් ඉතින් මූණේම හොදලා ඉක්මනට කමු. කාලා ඉක්මනට නිදාගමු. මොකද හැරිලා ඉන්න හිත කැළඹෙනවා වැඩි. ලෝකෙ කොහෙට ගියාත් නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක නම් අමතක කරන්න එපා. ඔන්න ඉතින් මගේ හිත සනසා ගැනීම පිණිස නාට්‍යයකුත් බලබලාම කන්න ගත්තා. හරිම පාළුයි ළමයි. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මේ තමයි ජීවිතය අපිව ටෙස්ට් කරන අවස්ථාව. ඊයේ රෑ හරියට නිින්ද ගියේ නැති නිසා අදවත් හොඳට නිදාගමු. එහෙනම් සුබ රාත්‍රියක් වේවා. ඔන්න අද මම ලන්ච් එකට යන්නේ ස්ටාර්බක්ස් එකට. මේකත් ඒ ළඟමයි තියෙන්නේ. මෙතනින් අපි මොන හරි කන්නයි බොන්නයි ගමු ඉතින්. ටික වෙලාවක් තෝරලා මම මෙන්න මේ එග් ඇන්ඩ් මයෝ සෑන්ඩ්විච් එක ගත්තා. ඊට පස්සේ ඔයාලා දන්නවද මට මොනවද කරන්න හිතුනේ කියලා? ඔයාලා ගොඩ දෙනෙක් රස කර බොන මාචා එකක් try කරන්න කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ සුදු මල්ලි තමයි ඒක හදලා දුන්නේ. දැන් ඉතින් මේ පැත්තකට වෙලා ඉඳගෙන මුලින්ම ඔයාලගේ මාචා එක try කරලා බලමු. මගේ රියැක්ෂන් එක දැකලා මාචා ලවර්ස්ලා මාත් එක්ක තරහ වෙන්න එහෙම එපා වොන්න. මම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ඇත්ත වශයෙන්ම. සමහර විට මං හොට් එකක් ගත්ත නිසාද දන්නේ මට සෙට් උනේ නැත්තේ. බොන අය බොන්න ඉතින්. මම නම් අදින් පස්සේ ආයෙ බොන එකක් නෑ. කමන්නේ ඔන්න ඉතින් ඒකත් කොහොම හරි try කරා. ඊට පස්සේ මම හෙන ගේමක් දුන්නා මෙන්න මේ සෑන්ඩ්විච් එක ඕපන් කරගන්න. කවද කාපු ස්ටාර්බක්ස්ද මෙයාලා? මේ දවස්වල මොලේ ටිකක් සීතල වෙලක් තියෙන නිසා වැඩ කරන්නෙම නැහැ. ඔන්න ඉතින් අවසානයේදී මම සෑන්ඩ්විච් එක නිදහස් කරගත්තා. මේ වෙලාවෙදි නම් මම ඇත්තටම ලොකු බඩගින්නක හිටියේ. ඒ නිසා කාගෙන ගියා. ටික වෙලාවක් බොනකොට නම් ඔන්න අර මාචා එකේ අමුතු රහ කටට හුරු වුණා. මං දෙනවා ලකුණු 10න් 6ක්. ඊට පස්සේ මම ආවා එළියට. මං අත බලන්න යන්න කියලා දාගත්ත තැනක් තමයි මේ හොයාගෙන යන්නේ. අනේ මන්ද මට නිකන් මෙහෙම ඇවිදන් යනකොට නිකන් හුරු පුරුදු ගතියකුත් දැනුණා. ඔන්න ඉතින් ටිකක් ඉස්සරහට ගියාම තමයි මම හොයපු දේ හම්බුනේ. මේ තියෙන්නේ පොට් එක. මේ තමයි වින්චෙස්ටර් බටර් ක්‍රොස්. ඉතින් මේක ප්‍රසිද්ධ සංචාරක සන්ධිස්ථානය. ටවුන් එක මැදම තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක ළඟත් ෆොටෝ එකක් අරගෙන මම එතනින් ඇතුල් පාරේ ඇවිදගෙන ආවා. මේ ඔක්කොම ගමන් බිමන් යන්නේ මගේ ලන්ච් අවර් එකේ හොඳේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ මියුසියම් එකට. හිස්ටොරික් වින්චෙස්ටර් සිටි මියුසියම්. අනේ ඉතින් මට ඇතුළට ගිහිල්ලා බලන්න නම් වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ වින්චෙස්ටර් සිටි මියුසියම් එකට එහා පැත්තේ තමයි වින්චෙස්ටර් කැතිඩ්‍රල් එක තියෙන්නේ. මේක බලන්න නම් මම ඔයාලව අනිවාර්යෙන් එක් කරගෙන යනවා. හැබැයි අද නෙවෙයි. මම පොඩ්ඩක් ඈත ඉඳලා ඒක දිහා බලාගෙන හිටියා. හරිම ලස්සනයි ළමයි. අද මම මේ හොයාගෙන යන්නේ කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක්ගේ සොහොන් කොතක්. හැබැයි මේ ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. මොකද මේ ළඟ පාතකම තැනක් තමයි පෙන්වන්නේ. හැබැයි එතෙන් යන්න පාරක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා මම ඒ වැඩේ අතෑරලා දැම්මා. ඒ වෙනුවට මම මෙන්න මේ කිං ඇල්ෆ්‍රඩ්ගේ ස්ටැචු එක බලලා ආවා. ඊට පස්සේ ඉතින් හවස් වුණා. කෑම හොයාගෙන ඇවිදගෙන යනකොට මම මෙතන පොඩ්ඩක් නැවතිලා බලාගෙන හිටියා. ඒක නිකන් සුරංගනා කතාවක මාලිගාවක් වගේ. ඊට පස්සේ සීනි බෝලයක් වගේ කඩයක් දැකලා මම ඒකට ගියා. රෑට කෑම ගන්නත් එපැයි. ඉතින් මගේ ඕඩර් එක දාලා මම පැත්තකට වෙලා මේ ෂොප් එකේ ලස්සන බල හිටියා. මේකේ නම තමයි Republic of Pizza and Desserts. පැත්තක රසම රස අයිස්ක්‍රීමුත් තිබුණා. ඒත් ඉතින් මේ සීතලේ මොන අයිස්ක්‍රීම්ද? ඔන්න අද රෑට පොඩි ප්ලෑන්ස් එකක් තියෙනවා. ඉන්නකෝ ගිහින්ලම කියන්න. කෑම එකත් අරගෙන මම දුවගෙන හොටෙල් රූම් එකට ආවා. දැන් ඉක්මනටම කන්න ඕනේ. කෑවට පස්සේ මම ඔයාලව ගමනක් එක්කරගෙන යනවා. මෙහෙ ඉන්න තියෙන දවස් දෙක තුනේ මොන හරි කරන්නත් එපයි. අරගෙන ආපු කෑම එක නම් ඇත්තටම හරිම රහයි. ඉන්නකෝ පෙන්නන්න. ෆ්‍රයිස් තියෙනවා, බර්ගර් එකක් තියෙනවා, කෝක් එකකුත් හම්බුණා. ඉතින් ඉක්මනටම කාලා මම ලෑස්ති වුණා. මම අද ඔයාලව එක්කරගෙන යන්නේ ෆැන්සි කොක්ටේල් බාර් එකට. මගේ ළඟ ඉතින් තෝරා අඳින්න තරම් ඇඳුම් ගොඩක් තිබුණේ නෑනේ. මේ ගමනට හරියයි කියලා හිතුන නිසා මම මේක ඇඳගත්තා. කළු පාට ඇඳුම් නම් ඇත්තටම වැඩියෙන් තියෙන තරමට හොඳයි ළමයි.
මොකද ඕනෙම ගමනකට හරියනවා. ගෙදරදී නම් කොහෙත්ම මේ වගේ ගමනක් දාගන්නේ නෑ මම. මොකද දවස ගෙදර ආවට පස්සේ ඇඳෙන් බහින්නවත් හිතෙන්නේ නෑ. ඒත් මේ දවස් ටිකේ කම්මැලි වෙලා බෑ. පුළුවන් උපරිම විඳ ගන්න ඕන. එහෙනම් යමු මාත් එක්ක වින්චෙස්ටර් ඉන්කොග්නිටෝ එකට. මේ තමයි යාළගේ මෙනියු එක. විනාඩි 10ක් 15ක් පොත කියෙව්වත් මට මේකේ තියෙන දේවල් නම් තේරුම් ගන්න බැරි වුණා ළමයි. මෙයාලා අමුතු නම් දාලා තමයි මේ කොක්ටේල්ස් හදලා තියෙන්නේ. ඉතින් අන්තිමේදී මම මෙන්න මේ අයියා රෙකමන්ඩ් කරපු කොක්ටේල් එක තමයි මේ අරන් තියෙන්නේ. මම එයාට කිව්වා වීඩියෝ එකට ලස්සනට පේන කොක්ටේල් එකක් ගේන්න කියලා. ඇත්තටම මේක බලාගෙන ඉන්න හරිම ලස්සනයි. මේ කොක්ටේල් එකේ නම තමයි The Hoshizaki. ජපනීස් නමක්. මේ සකුරා මලුත් තියෙන්නේ. ඉතින් ළමයි මම තනියම පැත්තකට වෙලා මගේ රස කොක්ටේල් එක බිව්වා. ඒ අයියා ඇවිල්ලා ඇහුවා කොහොමද කියලා. ඉතින් මම මේ ස්ථානයට එන්න තීරණය කරේ ළමයි මං හරිම ආස විදිහේ වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ලොකු සෙනගක් හිටියෙත් නෑ ඉතින්. මම පැය එකමාරක් විතර මෙතන ගත කරා. ඔයාලා හිතයි නෑයි මම කාලා ආවේ කියලා. මෙතන ෆුඩ් ඔප්ෂන්ස් අවైలබල් වෙන්නේ වීකෙන්ඩ් එකට විතරලු. ඔමාරි ඔන්න මගේ කොක්ටේල් එකට මෙන්න මේක හම්බුණා. ඉතින් ඒකත් රස බලන ගමන් වින්චෙස්ටර් වල දෙවනි දවස මම මෙතනින් නිමා කරනවා. ඔන්න තුන්වෙනි දවසත් උදා වුණා. අද නම් සෑහෙන උදෙන් මම නැගිට්ටා. මොකද අද මට යන්න ගමනක් තියෙනවා. අද දවස නම් ටිකක් දිග වෙයි. මොකද අද උදේටයි දවල්ටයි රෑටයි මම වෙනම ප්ලෑන්ස් දාගෙන ඉන්නේ. ඉතින් මේ තමයි මගේ අද අවුට්ෆිට් එක. හොටෙල් එකෙන් 8ට පිටත් වෙන්න කියලා හිතාගෙන තමයි මම මේ හිමීට ලෑස්ති වෙන්නේ. ඔව් මට පැයක් විතර තිබුණා නම් ඇති මං හිතාගෙන ඉන්න තැනට ගිහින් බලලා එන්න. කොහොම හරි ඔන්න හොටෙල් එකේ ඉඳලා ටිකක් දුර ඇවිදගෙන යන්න නම් තිබුණා. වෙලාවට ඔන්න අද වහින්නෙත් නෑ. කොහේ යන්නත් ඉතින් Google Maps එකේ පිහිට තමයි. මෙහෙත් ඉතින් ටිකක් ගර්න්සි වගේ හරිම නිස්කලංක නගරයක්. අර සෙන්ට් ජෝන්ස් හවුස් කියලා පෙනුනේ මං ඊරෑ ඔයාලව එක්කරගෙන ගිය තැන. ඒ බිල්ඩින් එකේ තමයි කොක්ටේල් බාර් එක තිබුණේ. මේ ඉතින් මට කවුරුත් කියලා නෙමෙයි. මමම තමයි මේ තැන් හොයාගත්තේ. ඔන්න මම බලන්න ආපු ස්ථානයට ආවා. මට ටිකක් ඈත ඉඳලම මෙතන වතුර සද්ද ඇහුණා. මෙතෙන් කියන නම නම් ඇත්තටම මට මතක නැහැ. දැන් ඉතින් අපි වැඩි වෙලා අරින් නැතුව මේ දොළ පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන යමු. පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ යමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා විරුණු හීනගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ ඔන්න අද මම ලන්ච් එකට තවත් තැනකට ඇවිල්ලා ඉන්නේ. මේක නම් බනි ශ්ලෝකයක්. ඇත්තටම මට තීරණයක් ගන්න සෑහෙන වෙලා ගියා. ඒ විතරක් නෙමෙයි පොලිමේ ඉන්නත් උනා. කොහොම හරි මගේ ඕඩර් එක දාලා මම උඩ තට්ටුවට ඇවිල්ලා වාඩි වුණා. මෙතනින් එහාට මෙහාට යන මිනිස්සු දිහා බලාගෙන මම පොඩි මනෝපාරක් දාගෙන හිටියා. ඒ අතර ඉතින් ඔන්න මගේ හොට් චොක්ලට් එකයි බන් එකයි රෙඩි. දැන් ඉතින් කොහෙ යන්නත් කලින් හොඳට කාලා ඉමු. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? අද ලන්ච් අවර් එකේ අපිට යන්න තියෙනවා ගමන. ඉතින් මම මේ කෑම බීම සඳහා විනාඩි 30ක් වෙන් කරගත්තා. ඉතුරු පැය භාගෙදී මං ඔයාලව එක්කගෙන යනවා වින්චෙස්ටර් කැතිඩ්‍රල් එකට.
ඇත්තම කිව්වොත් ළමයි මේ බනිස් එක නම් මෙලෝ රහක් නෑ. ඒකේ හැටිද මන්දා නිකන් වේලිලා ගිහිල්ලා තිබ්බේ. උගුරෙන් පල්ලෙහාට දාගත්තේ බොහොම අමාරුයි. අද නම් ඇත්තටම හරිම ලස්සන සුන්දර දවසක්. ඇත්තටම තව මට වැඩියෙන් දවසක්වත් තිබුණා නම් මේ හැමතැනම නිදහසේ ඇවිදලා කරලා ඉන්න කියලා හිතුණා. ලාවට පොඩි අවුවකුත් වැටුණා වුණා. මේක තමයි වින්චෙස්ටර් වල තියෙන ප්‍රධානම සන්ධි ස්ථානය. හරිම විශාලයි. ඉතින් එළියෙන් විතරක් නෙමෙයි අපි ඇතුළට ගිහිල්ලත් ලස්සන බලමු. ඉතින් මෙතනින් මට ටිකට් එකක් ගන්න වුණා ඇතුළ බලන්න යන්න. එහෙනම් ඒ පොරොන්දුවත් මම ඉෂ්ට කරා වුණා. මේ තමයි 6න් පස්සේ ජවනිකාව. අද ඔන්න කලින්ම රූම් එකට ඇවිල්ලා ඉක්මනටම ලෑස්ති වුණා. ෆිල්ම් එකක් බලන්න යන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. හිතුවට වඩා සෑහෙන දුර මට ඇවිදගෙන යන්න වුණා ළමයි. අද ඉතින් අලුත් විදිහේ අත්දැකීමක් එක්ක ෆිල්ම් එකක් බලන්න හිතාගෙන තමයි මම එවරිමෑන් ෆිල්ම් හෝල් එකට ආවේ. ඇතුළට එක්කරගෙන ගිහිල්ලාම මම පෙන්නන්නම්කෝ ඇයි මේක විශේෂ කියලා. මොකද්ද දන්නවද මං අද බලන්න යන්නේ ෆිල්ම් එක? අලුතෙන්ම ආපු Avatar Fire and Ash. පැය 3කට වඩා දිග ෆිල්ම් එකක් නිසා මේ තමයි ඒක බලන්න හොඳම තැන. ඇයි කියලා තේරෙනව නේද? ඔව් මේක හරිම සැප පහසුවට හදපු ලස්සන ෆිල්ම් හෝල් එකක්. ඉතින් මෙහෙම තැනක් තියනවා කියලා දැනගත්තම මට ඇත්තටම මේ අත්දැකීම ලබා ගන්න ඕනේ කියලා හිතුණා. අද බදාදා දවසක් නිසා ලොකු සෙනගක් හිටියෙත් නෑ ඉතින්. මෙතනදී අපිට කෑම බීම ඕඩර් කරලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. මේ තමයි යාළගේ මෙනු එක. ඉතින් මම මුලින්ම ඕඩර් කරේ පොප්කෝර්න් එකක්. පොප්කෝර්න් නැතුව මොන ෆිල්ම්ද නේද? ඉතින් ඒත් එක්කම මම කොක්ටේල් එකකුත් ඕඩර් කරගත්තා. ඉතින් ඒ ඔක්කොම යාලා ළඟට ගෙනල්ලා දෙනවා. මං රෑට කාලත් නෑනේ. ඒක නිසා මම පීට්සා එකකුත් ඕඩර් කරගත්තා. කොහොම හරි හැමෝටම කන්න බොන්න ටයිම් එක දීලා තමයි අන්තිමේදී ෆිල්ම් එක පටන් ගත්තේ. ඇත්තටම ඒකත් අමතක නොවන අත්දැකීමක් වුණා. ඔක්කොම ඉවර වෙනකොට මධ්‍යම රාත්‍රියටත් ළඟයි. බලන්නකො මං පයින් එන ගමන් දැක්කදේ. ඒක චර්ච් එකක් වෙන්න ඕනේ. හැබැයි හරිම අద్භූත පාටයිනේ. ඒකෙත් ෆොටෝස් ටිකක් අරගෙන මම ඉතින් පයින්ම රූම් එකට ගියා. මං කලින් කිව්වා වගේ සෑහෙන දුරක් මට ඇවිදින්න තිබුණා ළමයි. එහෙනම් මම මෙතනින් අද දවස නිමා කරනවා. සුබ රාත්‍රියක්. මේ උදා වෙලා තියෙන්නේ සුන්දර බ්‍රහස්පතින්දා. හැබැයි ඊයේ රෑ නිදාගන්න ගොඩක් පරක් වුණ නිසා මම අද උදේ නම් කිසිම ගමනක් දාගත්තේ නැහැ. අද රෑට තමයි අපිට ගමනක් යන්න තියෙන්නේ. ඉතාම වැදගත් ගමනක්. ඒක මං ඒ වෙලාවට කියන්නම්කෝ. ඉතින් මම අද හොඳට වෙලාව අරගෙන හෙමීට ලෑස්ති වුණා. ඉතින් හරියට බැලුවොත් අද රෑ විතරයි මම මෙහෙ ඉන්නේ. මොකද හෙට හවස මම එහෙම්මම යනවා එයාපෝට් එකට. ඒක තමයි ප්ලෑන් එක. ඔය තියෙන්නේ ඉතින් අද දවසේ අවුට්ෆිට් එක. මෙහෙන් යන්න කලින් මට ආයෙමත් අර සීනි බෝල පාට කඩෙන් මොන හරි කන්න හිතුණා ළමයි. ඉතින් මං අද ලන්ච් එකට ඒකට ආවා. මෙතනින් මම රැප් එකකුයි හොට් චොක්ලට් එකකුයි ඕඩර් කරගත්තා. මෙතන කෑම වලට මම දෙනවා 10න් 9ක්. මොකද ඇත්තටම ඒවා හරිම රහයි. ඉතින් අද ලන්ච් අවර් එකේ මගේ ප්ලෑන් එක උනේ සුවනියර්ස් මොන හරි අරගන්න එක. ඉතින් ඒකට මම කතීඩ්‍රල් එක ගාව තියෙන ගිෆ්ට් ෂොප් එකකට ගියා. ඔව් හදනම් හරිම අවුල් දවසක්. හොඳටම වහිනවා. ඒත් ඉතින් එහෙම කියලා අවශ්‍ය දේවල් නොගෙන ඉන්න බෑනේ. මටයි මගේ යාළුවන්ටයි මොන හරි මතක් වෙන්න අරන් යන්න එපා. ඉතින් මේ තමයි ඒ ෂොප් එක. ෆ්‍රිජ් මැග්නට්ස් හරි මොන හරි ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි මම මේ හොයාගෙන ආවේ. බලමුකෝ එහෙනම් ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා.
තමයි අර වැදගත්ම වැඩේට යන්න හදන්නේ. දැන් වෙලාව හවස 6:00 විතර ඇති. ඔව් මේ ගමනට මට බස් එකේ යන්න සිද්ධ වුණා. ඉතින් මට මෙහෙදි හම්බුණු යාළුවෙක්ගේ ගෙදර තමයි මම මේ ආවේ. ඇයි දන්නවද? ටැටූ එකක් කරගන්න. මේ ඉන්නේ මාතා. ඉතින් එයාව මට වැඩ කරනකොට තමයි හම්බුනේ. මෙයා තාම පුරුදු වෙන ගමන් ඉන්න කෙනෙක් නිසා මෙයාට ස්ටුඩියෝ එකක් නෑ ළම. ඉතින් මෙයා මෙහෙම ටැටූස් කරනවා කියලා කිව්වම මට හිතුණා වින්චෙස්ටර් ගමන මතක් වෙන්න මටත් ටැටූ එකක් කරගන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් එයා ඒකට උඩින්ම කැමති වුණා. තාම පුරුදු වෙන ගමන් නිසා එයා මගෙන් සල්ලි ගන්නත් බෑ කියලා කිව්වා. ඉතින් මං දෙපාරක් නොහිතා මතක සටහනක් විදියට මේ ටැටූ එක කරගත්තා. ඉතින් මේ 444 ගැන කිව්වොත් මේක ඒන්ජල් නම්බර් එකක්. මට ගිය අවුරුද්දේ අන්තිම කාලේ මේ නම්බර් එක නිතර පෙනුන නිසා තමයි මමත් හොයලා බැලුවේ. ඉතින් එතකොට තමයි දැනගත්තේ මේකට මීනින් එකක් තියනවා කියලා. ඒක ඉතින් ඔයාලා හොයාගන්න. මම කියන්න යන්නේ නැහැ. කොහොම හරි සිම්පල් ටැටූ එකක් ගැන හිතනකොට මට මේක තමයි මුලින්ම ඔලුවට ආවේ. මේ වැඩේට එයාට පැයක් විතර ගියා. මොකද මම ඊළඟ දවසේ ෆ්ලයි කරන්නත් තියෙන නිසා එයා මෙන්න මේ ස්ටිකර් එක ගාලා දුන්නා. ඒක ගැහුවම විස බීජ අනම්මනම් දේවල් ගැන බය වෙන්න හේතුවක් නැහැ. හොඳට සීල් වෙලා තියෙනවා. ඉතින් මේකත් වින්චෙස්ටර් ගමනේ මට අමතක නොවන අත්දැකීම් ගොඩට එකතු වෙනවා. ඉතින් මාර්තටත් තෑන්ක් කරලා බායි කියලා මම පිටත් වුණා. ඒ වෙලාවේ නම් හොඳටම වහිනවා ළමයි. මං කෙලිම ආවේ කෑම ගන්න තැනකට. මෙතෙන්ට ඕඩර් එක දාලා මම වාඩි වෙලා බලාගෙන හිටියා. ඇත්තටම අද නම් හරිම සතුටුයි. ඔන්න බලන්නකෝ ඒ කෑම පෙට්ටියේ ලොකු මේකත් උස්සගෙන මම වැස්සෙම හොටෙල් එක බලා පිටත් වුණා. ඉතින් අද තමයි මෙහෙ ඉන්න අන්තිම දවස. ගෙදර යන ගමන් හම්බ වෙමු. සිකුරාදා හවස එයාපෝට් එකට යන්න ට්‍රේන් එකේ නැගලා තමයි මම මේ ඉන්නේ. ඒකත් හරිම බයෙන් ආපු ගමන. කොහොම හරි මම රෑ 7 විතර වෙනකොට එයාපෝට් එකට ආවා. ඇවිල්ලා මම හොඳට කෑවා. මොකද මගේ ෆ්ලයිට් එක තිබුණේ රෑ 9:00ට. ඊළඟට මොකද වුනේ කියලා ඔයාලා දන්නවද? හරියටම 9ට යාලා කිව්වා ෆ්ලයිට් එක කැන්සල් කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මට දැනුණ දේ? ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 8ට. ඉතින් උදේ වෙනකන් ඉන්න මම එයාපෝට් එක ළඟම තිබුණු හොටෙල් එකකට ආවා. ඇත්තටම මේ වෙලාවේදී නම් මට එපාම වෙලා තමයි හිටියේ. හතුරෙකුටත් වෙන්න හොඳ නැති දෙයක්. ඊළඟ දවසේ උදේ පාන්දරම නැගිටලා කොහොම හරි උදේ යන ෆ්ලයිට් එකට මං නැංගා. නැත්තම් මට අදත් රෑ වෙනකන් ඉන්න වෙනවා මෙහෙට වෙලා. මෙච්චර කල් ටේක් ඔෆ් එකට බය වුණාට මේ ටේක් ඔෆ් එකේදී මට ඇත්තටම මාරම සතුටක් දැනුණා. වින්චෙස්ටර් හොඳයි තමයි. අත්දැකීමුත් හොඳයි. ඒත් ඉතින් හස්බන්ඩ් වයි ගෙදරයි මට නිතරම මිස් වුණා. ඉතින් ආයමත් සුපුරුදු ජීවිතයට යනකම් හදිසි. මේ මදයෝයින් ගියා. කොහොම හරි ඉතින් ඒකෙන් මේකෙන් හොඳ ඉර උදාවකුත් බලා ගන්න පුළුවන් වුණා හැබැයි. රෑ ගියා නම් ඉතින් මේව නෑනේ. ඉතින් විනාඩි 30කට විතර පස්සේ ඔන්න ගර්න්සි වලට ළඟා වුණා. මෙහි ඉඳලා ලංකාවට යනකොට දැනුණ හැඟීම අද මට ගර්න්සි වලට එනකොට දැනෙන්න ගත්තා. යන්තම් ගෙදර ආවා වගේ හැඟීමක්. එහෙනම් ඔන්න මම ආරක්ෂිතව නැවත පැමිණියා. දැන් ඉතින් සැනසille ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ගියා. bye. If I had to live my life without you near me, the days would all be empty. The night would seem so long. With you I see forever oh so clearly. I might have been in love before, but it never felt this strong. Our dreams are young and we both know they take us where we wanna go. Hold me now, touch me now. I don't wanna live without you. Nothing's gonna change my love for you. Yeah, I don't know by now how much I love you. One thing you can't be sure of, I'll never ask for more than your love. Nothing's gonna change my love for you. Yeah, I don't know by now how much I love you. The world may change my whole life through, but nothing's gonna change